right. Okay. Then හරිද ඔයාලා කතා ඉවරද? Alright guys, then අපි පටන් ගන්න යන්නේ අද අමුතු වැඩක් අපේ master class එකේ. So we are going to discuss few comments නෙමෙයි cheats නේද? Some cheats we received in our physical classes. අපි දැන් physical classes දෙකක් පටන් ගත්තනේ. මේ ඊයේ පටන් ගත්ත ඉරිදා පන්ති නෙමෙයි. ඊට කලින් පටන් ගත්ත නුගේගොඩ ගම්පහ පන්ති දෙකේ. පන්ති දෙකේ first 2 days වලට අපිට හම්බ වෙච්ච cheats. හරි? ගගන ඔය cheats එක කියන ටක් ගන්න. අන්න බලන්න cheats ටික. මං වලට දුන්න අපි සිලෙක්ට් කරගත්ත ටික අපි දෙන්න සිලෙක්ට් කරගත්ත නේ උදේ ඉඳන් මේ ටික සිලෙක්ට් කරගත්ත ටිකක් අද අපි දෙන්න උදේ ඉඳන් මේ බැලුවා මේ ඔක්කොම හරිද මේ තියෙන්නේ මොනවද මේ තියෙන ඔක්කොම චිට්ස් තියෙන්නේ හරිද මේ ඔක්කොම චිට්ස් තියෙන්නේ ප්‍රබාන එක ඉන්න බලන්න හරිද මේ බලන්න ඔන්ලයින් ජොයින් වෙන්න කොහමද මොනවද තියෙන්නේ මල්ලි මොනවද තියෙන්නේ බඩ එකක් දෙකක් කියන්න ටක් ගන්න මේක නෙමෙයි කරන්න යන්නේ කරන්න දේ අපෝටෙන් කියන්නම් best english class හොඳට තේරුණා thank you sir right අද ක්ලාස් එක නම් නියමටම තේරෙනවා නියමටම තේරෙනවා තව මොනවද තව ටිකක් තිබ්බද අමතක වුණාද වාට අප්පට පස්සේ මේ චිට් ටික ඇයි මම මේව තියන් ඉන්නවා ඔයා දන්නවද හර්ෂ මම ගෙදර කබඩ් එකක් තියෙනනේ මේ චිට්ස් එක මම තියන් ඉන්නේ වයස අවුරුදු 60 වගේ පැන්නට පස්සේ උඩ බල ඉන්න නිකන් මේවා දැන් ඉන්න ගමන් ඉන්න ගමන් බල ඉන්න 60 වෙනකන් ඉන්න පුළුවන් වෙද්දට හිටියොත් බල ඉන්න හරිද මොනක් තියෙන්නේ ඔය අකල කියන්නේ සර් කියලා දෙන දේවල් හොඳට තේරුණා අපි හරි වාසනාවෙන් අද ඉගෙන ගත්තා right නියම ඉංග්‍රීසි පාඨමාලා අලුත් අත්දැකීම් right okay perfect okay හරි ඒක නෙමෙයි දැන් කතාව දැන් අපි මේකෙන් ටිකක් මේ ඔක්කොම මම බලනවා ඉන්න ගමන් හරිද මේකේ මම ටිකක් සිලෙක්ට් කරගත්තා මේකේ තියෙන්නේ වැරදි ඉංග්‍රීසි වලින් ලියපු දැන් මෙතනින් බාගර භාගයක් වගේ සිංහලෙන් ලියපුවක් තියෙනවා බාගර භාගයක් ඉංග්‍රීසි වලින් ලියපු චිටු තියෙනවා මේ ඉංග්‍රීසි වලින් ලියපු ඒවායින් වැරදි ග්‍රැමර් වැරදි චිට් ටිකක් තමයි මම ගත්තේ අපි බලමු මේ වැරදි මොකක්ද කියලා ඔයා එනම් පළවෙනි එක කියන්න බං ටක් ගාලා කවුද අපි පොඩි වෙලා තියෙන්නේ right පළවෙනි එක කියන්න බං ටක් පළවෙනි දෙන්න මට දෙන්න sir this is amazing I never don't miss your class I never don't miss your class right මෙන්න කමෙන්ට් එක sir this is amazing I never don't miss your class මේකේ වැරද්ද මොකක්ද දන්නවද හර්ෂ I never don't miss your class කියන්න බෑ දැන් සාමාන්‍යයෙන් never කියන්නේ මොකද්ද never කියන්නේ මේ තාරක never කියන්නේ කවදාවත් නෑ කියන එක මම මේ පොඩක් සම්පූර්ණ පාර්ට් එකම කියලා දෙන්නම් never කියන්නේ කවදාවත් නෑ කියන එක මේක නෙගටිව් මීනින් එකක් තියෙන්නේ නැහැ කියලා නේ කියන්නේ කවදාවත් නැහැ කියලා කියන්නේ ඒ කියන්නේ මේක ඔරිජිනලි මේක මීනින් එක මොකද්ද පොසිටිව් මීනින් එකද නෙගටිව් මීනින් එකක් තියෙන්නේ නෙගටිව් මීනින් එකක් තියෙන්නේ හරිද ඇයි කවදාවත් නෑ කියන එක දැන් නෙගටිව් වචනයක් අපි වාක්‍යයට දැම්මහම මුළු වාක්‍යෙම නිකම්ම මොනවා වෙනවද automatically the entire sentence becomes negative නිකම්ම negative වෙනවා ඒක මාර මැජික් එකක් හරිද මම මැජික් එක පෙන්නන්න තමයි යන්නේ හරිද දැන් වාක්‍යයක් නෙගටිව් කරනවා නම් බන් don't හරි doesn't හරි මොකක් හරි ඒක වාක්‍ය නෙගටිව් කරන්න බෑ හැබැයි never දැම්මොත් එහෙම කරන්න ඕනේ නැහැ ඇයි automatically negative වෙනවා දැන් අපි negative මිනිස්සු ආශ්‍රය කරාම අපි නිකම්ම අපිත් මොනවා වෙනවද negative වෙනවනේ දැන් උදාහරණයක් ගත්තොත් ඒකෙන්ද මම හරිම බයෙන් ඉන්නේ ඇයි බ්ලැක් කනේ මම ඉන්නේ අර වීලොග් කරේ හරිද රයිට් එතකොට දැන් හොඳම දෙයක් තමයි දැන් ඔයාලට මතකද දිනුකව වැඩට ගත්ත දවස දිනුකව වැඩට ගත්ත දවස නම් අපි වාහනේ යනකොට අපි අහන්නේ මොන සින්දුද රැප් සින්දු ඉංග්‍රීසි රැප්ද සිංහල රැප්ද සිංහල රැප් තමයි දාන්නේ දිනුක හරිද දැන් අහලා ඔයාලට ඇත්තටම කියන්න මම තනියෙන් යනකොට දැන් මාත් මොනව අහනවද රැප් අහනවා ඒ වගේ ළඟම ඉන්න අයගේ දේවල් ටික අපිට එනවනේ ඒ කතාව වැඩක් නෑ රයිට් එතකොට මොකද වාක්‍ය never දැම්ම ගම වාක්‍ය නිකම්ම නෙගටිව් වෙනවා එතකොට I never don't miss your class නෙමේ I never miss your class මං කවදාවත් ඔය ක්ලාස් එක මිස් කරන්නේ නෑ කියලා තියෙනවා I never don't කියලා දාන්න ඕනේ නැත්තේ ඇයි තාරක නෙගටිව් උනේ ආයෙ පාරක් don't එකක් දාන්න ඕනේ නෑ අර දැම්ම ඇති අපි පොඩක් එක්සාම්පල්ස් ටිකක් බලමු ටක් ගාලා අනේ එක්සාම්පල්ස් කරලා ලෑස්තිලා ඉන්නේ මම මුලින්ම කියන්නේ මම කවදාවත් ඔයාව අමතක කරන්නේ නෑ I never forget you මං කවදාවත් ඔයාට ආදරේ නෑ නේ ගොඩක් මේ ඉමෝෂනල් වැඩිද මන්ද හරි I never හරිද love you මං කවදාවත් ඔයාට ආදරේ නෑ මං කවදාවත් කන්න නැති කෑමක් කියන්න ටක් ගාලා කන්න නැති මේකනේ මං කවදාවත් කොත්තු කන්නේ නෑ I never eat කොත්තු මං කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ කියලා එහෙම කියනව නේද ඔයා I never leave you. I never leave you. මං කවදාවත් ඔයාව දාලා යන්නේ.
හරි never කියන්නේ කවදාවත් නෑ කියන එක. එහෙනම් මොකද්ද මේකේ I never don't miss your class නෙමෙයි. මොකක්ද දෙන්න ඕනේ? I never miss your class. Yes, what's next? ටක් ගාලා. නීම වැඩි මේකනේ. නිකන් මට මේ හිතුනේ ඉඳ ගමන්. දිගයි ගියාකට වැඩද? හා Sir, I have gone to many English classes in my life, but I didn't love the language. I think now I started love the language. I don't like it also. Hard to get. I don't like it also. මෙන්න බලන්න චිට් එක. Sir, I have gone to many English classes in my life, but I didn't love the language. Language එකට ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒකට ආදරය කරේ නැහැ. I think now I started to එකක් කියනවනේ. I think now I started to love the language. ඔන්න මේක තමයි වාක්‍ය. I don't like it also. මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. ඒක කිසිම තේරුමක් නැහැ. I don't like it also කියන එක මං හිතන්නේ එයාට කියන්න ඕනේ මම ඒකට කැමති නැති වුණත්. language එකට I started to love the language. මම language එකට ආදරය කරන්න පටන් ගත්තා. මම ඒකට කැමති නැති වුණත්. නැති වුණත් කියලා කියන්න මං හිතන්නේ. මේ නැති වුණත් කියන එක කියන්නේ මේ though, although, even though වගේ එකකින්. මම කියනවා even though කියලා. හරි. මේ බණ්ටක් ගාලා. even though මේක නියම එකක්. හරියට දාගෙන ඉන්න. ඔයා අකමැති කියන්නේ you don't like. ඔයා අකමැති වුණත් කියලා එහෙනම් කොහොමද කියන්නේ? even though you don't like. ඔයා අකමැති කියන්නේ මොකක්ද හර්ෂණ? You don't like. ඔයා අකමැති වුණත් even though you don't like. ඔයා අකමැති වුණත් මම එනවා. මම එනගෙන I will come. ඔයා අකමැති වුණත් මම එනවා. Even though you don't like, I will come. නියම නේද? ඔයා අකමැති වුණත් මම කනවා. Even though you don't like, I will eat. ඔයා අකමැති වුණත් මම ඔයාට කෝල් කරනවා. Even though you don't like, I will call you. ඔයා අකමැති වුණත් මම කාර් එක drive කරනවා. Even though you don't like, I will drive the car. කාර් කියද්දි මතක් වෙන්නේ තාරකගේ කාර් එක විකුණුවා කියලා අදහස අපිට දැනගන්න ලැබුණා. තාරක මොකද්ද අපිට ඊළඟට කියන කාර් දැන් අපේ ටීම් එකේ කට්ටිය දැක්කනේ අපි කොච්චර ආඩම්බරද නැද්ද? හරි අපි ඊළඟ අලුත්ම කාර් එකෙන් අපි වීඩියෝ තාරකගේ කාර් එක ගිරාපු ගාම අපි 1 minute tag කරනවා ඒක නේද? right. අපි රේස් එකක් යමු right. මේක තියෙනදී බලන්න මේක තියෙන මේ ගොඩක් කට්ටිය මේ බලන්න මෙන්න මේක. හරිද? මේ යා කියලා කියන්නේ ඔයාගේ කියන එක. යා නෙමෙයි. ඔයාගේ ක්ලාස් එකද මේ කියන්නේ මේ යා කියන ඔයාගේ ෆෝන් එක. මෙතන කියන්න ඕන ඔයාගෙනනේ. එතකොට මේ යා නෙමෙයි. You are the best English teacher. You are වෙන්න ඕනේ. මේ you are කියන එක ඕනනම් කෙටි කළා මෙහෙම කියන්න පුළුවන්. මෙහෙම කියන්න පුළුවන් ඕන you are කියන කෙටි කළා. හරි. හැබැයි මේක නෙමෙයි. මම දන්නවා දැන් උඹලා දෙනවා බෝරින් කියලා මේ වැඩ කරගෙන ඉන්න දෙන්න මම මෙතන වාඩි කරලා පොඩි ඉරියක් හරි ඕගොල්ලෝ කලබල වෙන්න එපා මම මේ අහගෙන කට්ටියට මම කියන්නේ හරිද you are best English teacher නෙමෙයි you are the අපි මොකක් හරි එකක් ගැන හොඳම අවස්ථාව කියනකොට අපි එකට the එකක් දානවා දැන් මම කියනවා මේ ෆෝන් එක තමයි හොඳම this is best phone නෙමෙයි this is the best phone දැන් වාගේ girlfriends අතරින් මට හොඳම girlfriend නම කියන්නේ cat ඇයි නෑ ඔයාගේ girlfriends හිටපු අයගේ අතරින් කවුරු හොඳම girlfriend නම ඈ දිව්‍යා දැන් එක නතරයි දැන් එක තමයි දිව්‍යා මං හිතන්නේ හරි එහෙම අපි පොඩි වීලක් කරේ හරිද එතන මම වගේ පවුල කරුණොත් ඒ රයිට් දිව්‍යා තමයි හොඳම girlfriend දිව්‍යා is best girlfriend නෙමෙයි මොකද්ද දිව්‍යා is the best girlfriend දිව්‍යා මගේ ක්ලාස් එකේද right okay ඒක වෙනම කතා කරන්න ඕනේ යන්නේ right තමලි ඔයා ආසම වාහන මම කියන්නේ ඔයා ගන්න ආසම වාහන ඔයාගේ මම දන්න එක මම කියනවා ඔයා ගන්න දැන් යූස් කරන්න ඩ්‍රීම් විහිකල් නේ මම කියන්නේ ඔයා ගන්න දැන් පාවිච්චි කරන ආසම වාහන දාද මොකක්ද ඔයාට ඇචීව් කරන්න රයිට් ඔයාට රීච් කරන්න පුළුවන් මට්ටමේ ඉතින් වාහන වලින් ආසම එක දැන් රීච් කරන්න පුළුවන් මට්ටමේ ටොයෝටා තියෙනවා හොන්ඩා තියෙනවා නේද ඒක තියෙනවා ඒ මොකද්ද දැන් තියෙන්නේ නම් පර්ජෝ තමයි එකක් රයිට් දැන් ගන්න යන්නේ ගන්න යන පර්ජෝ එකක් පර්ජෝ තමයි හොඳම කාර් එක පර්ජෝ is the best Peugeot is best නෙමෙයි Peugeot is the best car ඉංග්‍රීසි ක්ලාස් 10ක් අතරේ මලිත්සගේ වන් කියන්නේ සුපිරිවන් එතකොට මොකද ද දාන්න අනිවාර්යෙන් හරි
එතකොට මම තමයි හොඳම ඉංග්‍රීසි ටීචර් කියලා කොහොමද කියන්නේ? I am the best English teacher කියලා මම නෙමෙයි කියන්නේ මේ වෙන කෙනෙක්. Right, next. අපි ටීම් එක කට්ටිය අහන ඔෆිස් එකේ ඉන්නේ ඒගොල්ලෝ අහගෙන ඉන්නවා වැඩ කරන පැත්තට දාලා ඒවිල කිට් ටික. ඊට අනිවාර්යෙන් කෙල්ලෙක් ලියු. ගර්ල් කෙනෙක් ලියු එකක්. ගේ ලියු එකක් සර් කියන්නේ රෂ්‍යාවේ තියෙනවා. Sir, your teaching style is brilliant. When teach, I was looking at your eyes. Right. මම ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක අපේ වයිෆ් නොදකිවා. Sir, your teaching style, එක හරි ඔයාගේ teaching style එක is brilliant. When teach, I was looking at your eyes. කවුද මේ? Right. එතකොට මේක වෙනුනේ මෙහෙමයි. When you teach එකක් තමයි ඔයා උගන්වනකොට. තව විදි තියෙනවා මම මේ එකක් කතා කරන්නේ. ඔයා උගන්වනකොට. හරි? ඔයා උගන්වන when you teach වෙන්න බෑ. ඔන්න බලන්න. right මේක පොඩි lesson එකක් තියෙනවා. මේක conjunction එකක්. මේකේ වාක්‍ය දෙකක් තියෙනවා. ඔයා උගන්වනවා කියන එකයි මම ඔයාගේ S දිහා බල බල හිටියා කියන එකයි. මම ඔයාගේ S දිහා බල බල හිටියා කියන එක present past. So I was looking at you eyes මම ඔයාගේ S දිහා බල බල හිටියා. එතකොට මට මේක ෂුවර් නෑ මේක හර්ෂණලා දාපු එකක්ද කියලාත් මම ෂුවර් නෑ. හරිද? දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ වාක්‍යයක මේ ප්‍රධාන වාක්‍ය දැන් මේ මම වාගේ S දිහා බල බල හිටියා කියන එක පාස් නම් අනිත් එකත් පාස් වෙන්න ඕනේ. ඒතකොට when you teach නෙමෙයි ඒක taught වෙන්න ඕනේ. දැන් මෙතන මේ එකක වාක්‍යයක් ඇතුලේ වාක්‍ය දෙකක් සම්බන්ධ වෙලා තියෙනවානේ. ඔයා උගන්වනකොට මම බල බල හිටියා. නේ? එතකොට මේ දැන් මේ දෙකම පාස් වෙනකොට රූල් එකක් තියෙනවා. එතකොට when you teach නෙමෙයි when you taught. When you taught I was looking at your eyes. ඒ වගේ සිද්ධියක් කියනකොට තාරක මේ වාක්‍ය දෙකම පාස් වෙන්න ඕනේ. මම උදාහරණයක් කියනවා. මම එනකොට මම ඔයාව දැක්කා. හරිද? when I come I saw you නෙමෙයි. when I come I saw you නෙමෙයි. මොකද්ද? when I came I saw you. when I came I saw you. ඇයි when I come I saw you කියන්නේ බැරි? එතකොට එකක් පාස් එකක් ප්‍රසන්ට්. එහෙම බෑ මේ වාක්‍ය දෙක මොනවා වෙන්න ඕනද? පාස් වෙන. එහෙම රූල් එකක් තියෙනවා. එහෙම රූල් එකක් තියෙන්නේ ඇයි? කියලා මං කියලා දෙන්න දෙපාද? දැන් මෙහෙම හිතන්න. ඔයා දැන් මට සිද්ධියක් කියනවා. ඔයා කියනවා ඔයා ගෙදර යනකොට කවුරු කෙනෙක් නමක් කියනකොට තාරකව දැක්කා. කියලා මට ඇවිල්ලා කියනමක් කියනවා. ඔයා දැන් කියන්නේ මේ වෙලාවේ වෙන සිද්ධියක්ද? කලින් වෙච්ච එක දැන් ඔයා මාත් එක්ක කියනවාද? කලින් වෙච්ච එක ඔයා මාත් එක්ක කියනවා. කලින් වුණා නම් මේ වාක්‍ය දෙක මොනවා වෙන්න ඕනේද? පාස් වෙන්න ඕනේ නේද? පාස් වෙන්න ඕනේ නේද? තේරුණා නේද? දැන් ඔන්න මෙහෙම කියනවා. මම පොඩි කාලේ මම කියනවා මම පොඩි කාලේ වෙච්ච සිද්ධියක් කොහොමද කියනවා. මම අම්මා උයනකොට මම ටීවී බැලුවා. එතකොට when mother cooks නෙමෙයි when mother cooked I watch TV. මේ වාක්‍ය දෙකම පාස් වෙන්න ඕනේ. ඇයි? ඒක මේ දැන් වෙන සිද්ධියක්ද මම මේ කියන්නේ පොඩි කාලේ වෙච්ච එකක්ද මම ඔයා එක කියනවද? පොඩි කාලේ වෙච්ච සිදුවීම දැන් ඔයා එක කියද්දි අනිවාර්යෙන්ම මේ දෙක මොනවා වෙන්න ඕනේද? පාස් වෙන්න බෑ. අම්මා උයලත් ඉවරයි, මම ටීවී බලලත් ඉවරයි, අම්මා උයපේ කාලත් ඉවරයි, කාලා ලොකු වෙලත් ඉවරයි. හරිද? ප්‍රභාකරන් එනකොට අපි යාට වෙඩි තිබ්බා. කියලා කියන සීන් එකක්. when Prabhakaran comes we වෙඩි තියන shoot එකේ පාස් shot. when Prabhakaran comes we shot him the when Prabhakaran came we shot him the when Prabhakaran came we shot him. ඇයි when Prabhakaran comes we shot him කියන්නේ බැරි? ඒක ප්‍රභාකරන් දැන් නැගිටලා ඉන්නේ නෑනේ මම මේ වලින් නැගිටලා. තේරුණාද? ඇවිල්ලා ඉවර ප්‍රභාකරන් ඇවිල්ලාත් ඉවරයි. අපි වෙඩි තියලත් ඉවරයි. ඊට පස්සේ මහින්ද දෙතුන් පාරක් දිරලත් ඉවරයි. right නේද? ඇසයි පට දිරලත් ඉවරයි. නේද? එතකොට මේ සිද්ධිය ඔක්කොම වෙලා ඉවරයි. එහෙනම් වෙලා ඉවරෙච්ච සිද්ධියන්නේ කියන්නේ දැන් මෙයා මේ ගෑන් ළමයා මේ ලියන්නේ චිට් එක එයා බලන් ඉඳලා ඉවර වෙලානේ. එහෙනම් when you teach me when you taught I was looking at your eyes. Right? That's it. Nice one. මම දැක්කද මේ අකුරු තුනක් දැක්ක දාගෙන ELM කියලා. වැඩේ සුපිරි ELM. වැඩේ සුපිරි ELM කියන්නේ ඒක බං වෙනම භාෂාවක්. මේක වෙනම ජීවි කොට්ටාසයක් කියන අජෙන්සි එකක්. එළම ELM කියන්නේ එළම. This is another level of the language. language වෙනම level එකක් මේක. දැන් එහෙම යොතින වැඩේ සුපිරි එළම කියන්නේ ELM. මල්ලි වත් ජෙන්සි නේද? මේ දැන් තව එනවා දැන් මැසේජ් ලියන්නේ කොහමද? MEද MAද මැසේජ් කියලා ලියන්නේ කොහමද? පුළුවන් නම් කියලා බලන්න. ගගන මැසේජ් කියලා ලියන්නේ මැසේජ් කරනවනේ හැමෝටම. මැසේජ් කියලා කියන්නේ කොහමද?
මේද දිනුක මෙසේජ් ලියද්දි සමහර දැන් මම පන්තිවල දැන් දකින්නවනේ එහෙම යනවා. කොහෙද එහෙම යන්නේ ක්ලාස් එකේ ආස්සේ රින්ගල මේ යනවා හරිද ඔන්ලයින් ක්ලාස් වල කොහොමද දකින්නේ මම උන්ට chat එකේ දාන්න කියලා හරි රයිට් එතකොට ගොඩක් කට්ටිය මැසේජ් එක ලියනවා ME කියලා මැසේජ් MA නෙමෙයි ME මැසේජ් වලත් MA දැම්මොත් මොකක් කරනවද ඒක මසාජ් වෙනවා හරිද දැන් මෙහෙම උගන්න ඉද්දි අරක අපේ මේ කතාව අහන් ඉන්න ගගන කල්පනා කරනවා යකෝ මම මේ වෙනකොට කෙල්ලෝ කී දෙනෙක්ට ඔයාගේ මැසේජ් එකක්වත් නැහැ කියලා ඔයාගේ මැසේජ් එකක්වත් නැහැ කියලා වලි එහෙම ටයිප් කරලා දිනව නේද මම කල්පනා කරනවා he still wondering so why they block him යා බ්ලොක් ඔව් මසාජ් එකක් හරිද ඒ නිසා හැබැයි මම කියන්නේ වෙන කතාවක් එතකොට මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කට්ටිය ජෝක් කතාවක් හරි මට අනුව කොටස් තුනයි එකක් තමයි මැසේජ් ME කියලා ලියන උන් අනිත් ඒවා තමයි මැසේජ් MA කියලා ලියලා මසාජ් කියලා ලියලා ගුටි කරේ උන් හරිද අනිත් ඒවා තමයි MSG කියලා ලියන උන් හරිද ඒ වෙනම කට්ටයි මේ වගේ මොකද MG මොකද MG මොකද මැසේජ් මැසේජ් කියනනේ S එක කපලා ඒ සමහර වන්නේ MK කියලා ඒවද මලිත් කොදාවලද නේද මොකද කරන්නේ රයිට් නියමයි නේද මේ වැඩි මොකද හිතන්නේ මේ වැඩි ගැන ඈ මේක දෙයක් ඉගෙන ගන්නත් පුළුවන් බලන කට්ටිය දාන්න කමෙන්ට් එකක් මේ වගේ දිගටම අපි කරන්නද නැත්නම් මේක නතර කරන්නද මේ වැඩි හරිද එතකොට මේකේ තව තියෙනවා මේකේ තව ඉස්සරහටත් හම්බ වෙනවා හරි මේ ඊටත් නුගේකොට රැසිප් එකේ 3:00 පන්තියක් පටන් ගන්න ඒකේවත් තියෙනවා ඔන්ලයින් ක්ලාස් වල මේ කමෙන්ට්ස් උත් තියෙන ස්ක්‍රීන්ෂොට්ස් දැන් ඔන්ලයින් ක්ලාස් දෙක පටන් ගන්නවා කවද්ද මේ ඉරිදා අඟහරුවාදා ඉරිදා රෑ කීයට තියෙන්නේ 4 තියෙන්නේ අඟහරුවාදා කීයට තියෙන්නේ 9 කාලේ තියෙන්නේ හරි ඒ දෙකට මේ බලගෙන කටට ජොයින් වෙන්න පුළුවන්ද බැරිද ඒක පුළුවන් ජොයින්ලා වෙන මේ වගේ සෙට් මේ ආරක්ෂිතව මන් තියාගන්න මොනවා කරන්නද වයසට ගියාම කියව ඉන්න හරි alright then I hope you learned something then see you guys in the next video thank you Spoken English by Malit Kodagoda සාම්ප්‍රදායික ඉංග්‍රීසි ඉගැන්වීම් කලාවෙන් ඔබට